ඒකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ බ්‍රෑන්ඩඩ් හෑන්ඩ්බෑග්ස් වර්ග ගැන. ලෝකේ තියෙන ප්‍රසිද්ධම හෑන්ඩ්බෑග් බ්‍රෑන්ඩ් 10යි. ඒ බ්‍රෑන්ඩ්ස් වල තියෙන පොපියුලර්ම හෑන්ඩ්බෑග්ස් ටයිප්ස් ගැන. ඉතින් බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න කැමති ඔයාටයි මේ වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව අපේ වීඩියෝ එක බලමු. ඉතින් 10 වෙනි තැන ඉන්නේ කෝච් බ්‍රෑන්ඩ් එක. මේකේ තියෙන පොපියුලර්ම ටයිප් තුන තමයි මේ තියෙන්නේ. ටැබි, විලෝ, චෙස් ක්‍රොස් බොඩි. ඉතින් බ්‍රෑන්ඩඩ් බෑග්ස් වලිනුත් affordable බෑග් එක තමයි මේක. ඉතින් 9 වෙනි ප්ලේස් එකේ ඉන්නේ මයිකල් කෝස් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ තියෙන පොපියුලර්ම බෑග්ස් ಜಾති දෙක තමයි ජෙට් සෙට් ටෝට් සහ සොහෝ බෑග්ස් කියන්නේ. මේකේ තියෙන MK ලෝගෝ එක තමයි මේකේ ප්‍රධානතම අයිකන් එක වෙන්නේ. 8 වෙනි තැන ඉන්නේ ටොරි බර්ච් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ TT මාක් එකෙන් තමයි මේක හඳුනගන්නේ. මේකේ තියෙන පොපියුලර්ම ටයිප්ස් දෙක තමයි මේ තියෙන්නේ. මේ බෑග් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේකේ තියෙන soft classy type එක හින්දා. ඉතින් 7 වෙනි බ්‍රෑන්ඩ් එක තමයි Kate Spade කියන්නේ. ඉතින් පොපියුලර්ම ටයිප්ස් දෙක තමයි Knot and Sam Icon කියන්නේ. මේ බෑග් එකේ තියෙන එක colours varieties හින්දා කට්ටිය ස්ටයිල් කරන්න ගොඩක් යූස් කරනවා. ඉතින් 6 වෙනි තැන ඉන්නේ Prada බෑග් බ්‍රෑන්ඩ් එක. ඉතින් පොපියුලර්ම varieties දෙක තමයි re-edition nylon Galleria කියන type දෙක. මේ bags බ්‍රෑන්ඩ් එකේ තියෙන simple clean luxury look එක හින්දා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් 5 වෙනි තැන ඉන්නේ Fendi බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ තියෙන iconicම bags types දෙක තමයි Baguette, Peekaboo කියන bags දෙක. මේ බ්‍රෑන්ඩ් එකේ Baguette බෑග් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන එක්තරා TV show එකක්. ගොඩක් unique trendy bags තියෙනවා. ඉතින් 5 වෙනි තැන ඉන්නේ Dior බ්‍රෑන්ඩ් එක. මේකේ තියෙන බෑග් types දෙක තමයි Lady Dior සහ Sandal කියන්නේ. ඉතින් මේක Lady Dior කියන එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Prince Diana use කරාට පස්සේ. French luxury style එකකින්ද මේක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් 3 වෙනි තැන ඉන්නේ Chanel කියන බ්‍රෑන්ඩ් එක. මේ බෑග් එකේ තියෙන ප්‍රධානම type දෙක තමයි classic flap and boy bag කියන type දෙක. ඉතින් මේකේ තියෙන මේ chain strap එක හින්දා මේ බෑග් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අපේ ලිස්ට් එකේ දෙවෙනි තැන ඉන්නේ Hermes කියන බ්‍රෑන්ඩ් එක. මේක ගොඩක් rare bag type එකක්. ඉතින් මේකේ තියෙන ප්‍රධානතම popular types තමයි Birkin, Kelly, Constance කියන්නේ. බෑග් එක සම්පූර්ණයෙන්ම handmade හින්දා මේක ගොඩක් rare brand එකක්. ඊළඟ තැන ඉන්නේ ඔයාලා හැමෝම දන්න Louis Vuitton කියන බ්‍රෑන්ඩ් එක. මේකේ තියෙන පොපියුලර්ම බෑග්ස් ටයිප්ස් තමයි Neverfull, Speedy, Alma. මේකේ තියෙන brown monogram type එකයි LV letters වලිනුයි මේ බෑග් එක අපිට ඕන තැනක අඳුනගන්න පුළුවන්. ඉතින් මේ හැම branded bag එකකම හැම branded item එකකම එකේ brand එකේ නම අඳුනගන්න පුළුවන් icon එක තියෙනවා. ඉතින් මේ බෑග් බ්‍රෑන්ඩ් වලට අමතරව Versace, Gucci වගේ තවත් quality brands තියෙනවා. හැබැයි handbag වලටම වගේ ප්‍රසිද්ධ brands තමයි මම ඔය කිව්වේ. ඔයාලා හිතන වැඩි ඇයි මේවා මෙච්චර ගණන් කියලා. ඉතින් මේවයි තියෙන expensive materials, quality එක, සමහර බෑග් handmade ඒවා. ඉතින් global recognized බව මේ ඔක්කොම හින්දා තමයි මේකේ මේවා මෙච්චර priceable වෙලා තියෙන්නේ. ඉතින් මම නම් මේ බ්‍රෑන්ඩ් 10න් මම කැමතිම බ්‍රෑන්ඩ් එක තමයි Tory Burch Chanel කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඔයාලගේ කැමතිම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා කමෙන්ට් කරන් යන්න. ඉතින් බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න කැමති ඔයාට මම හදවතින්ම විශ් කරනවා කවදා හරි ඔයාටත් මේ වගේ ඩිසයිනර් බ්‍රෑන්ඩඩ් බෑග් යූස් කරන්න හම්බ වෙන්න කියලා. ඉතින් ඔයාලා දකින්න මේ බ්‍රෑන්ඩ් වල තියෙන අයිකනික්ම ටයිප්ස් මොනවද කියලා කියනවා. ඉතින් ඔයාලත් කවදා හරි බෑග් එකක් ගන්නවා නම් මේ බ්‍රෑන්ඩ් වල ඒකේ තියෙන අයිකනික්ම බෑග් ටයිප් එක ගන්න try එකක් දෙන්න. මම තව දවසක වීඩියෝ එකකින් මේ බෑග් ටයිප්ස් ගැනත් ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි ආපහු වීඩියෝ එකකින් ආයි දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වගේ දේවල් ගැන ඔයාලා දැනගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.